අනේ මන් දන්නවද දේශබන්දු පොලිස්පතිතුමා ඉන්න තැන. CID එකෙන් කතරගම බස්නායක නිලමක ගෙදරට ගියේ දේශබන්දුව හොයාගෙනද. නේ දේශබන්දු මහත්තයා. ඒව ගැන මොකුත් නැහුවද? මම දන්න ඕන දේශබන්දු මහත්තයා. නෑ එන්න මේ දේශබන්දු කතා කරද්දි ඉතින් WhatsApp එකෙන් කතා කරන්නේ. දවස් එන්නල වෙයි කියලා හිතුවේ නෑනේ. දේශබන්දු මහත්තයා මොකුත් නැහුවද? අත්‍තරම දන්නේ නැහැ ඉන්න තැන නේ දේශබන්දු මහත්තයා. ඒව ගැන මොකුත් නැහුවද? මම දන්න ඕන දේශබන්දු මහත්තයා. නෑ එන්න මේ දේශබන්දු මහත්තයා ඔබතුමා හංගන් ඉන්නවා කියලා කොහොමද එහෙම සැක හිතලා තියෙන්නේ එතකොට මේ CID එකට? දැන් ඔබතුමාගේ ගෙදර සර්ච් කරන්නේ වාකාරී සැකයක් තියෙන්නේ නැතිනේ. අත්‍තරම එහෙම සම්බන්ධයක් අත්තිබෙන්නේ නැද්ද දේශබන්දු මහත්තයෙක්? දේශබන්දු මහත්තයා මම හොඳට අඳුරනවා. දුරකථන කෝල් එකක් දුන්නා. නෑ කතා කරේ නෑ. ඔය ප්‍රශ්න වලින් පස්සේ කතා කරේ නෑ. කතා කරද්දි ඉතින් WhatsApp එකෙන් කතා කරන්නේ. දැන් දවස් නෑ කතා කරලා නෑ. දවස් 7ක් 8ක් 9ක් තිස්සේ එතුමා නෑ. ඇත්තටම ඒ දවස් 4 කතා කරලා නැද්ද? නෑ මේමයි මේවා නෙමෙයි. අනේ මේ රට හදාගන්න කතා කරමු අපි. මේ අපරාධයක් කරන්නේ අපි. ලොකු ප්‍රශ්නයක් කියලා තියෙන දේශබන්දු මහත්තයා කෙනෙක්. ඒක නෑ දේශබන්දු මහත්තයා හෙට අනිත් උසාවියට ඇවිල්ලා මේ ප්‍රශ්න කියලා ඕක ඉවර කරගන්න. අද ගිහිල්ලා ආයෙකනේ. නෑ එතුමා ගිහිල්ලා නෑනේ ලෝයස්ලා ගිහිල්ලා තියෙන්නේ. අනේ ඔබතුමාලා මහන්සි වෙන අපරාධේ. ඒ වගේ එතුමා මේ නෑ ඉතින් කොහේ හරි ඇති. ඒක වැරද්දක් කරලා නෑනේ. මේ රටේ පොලිස්පතිතුමා පොලිසියෙන් හොයනවා නම් ඉතින් අපි hina වුණාට පිට රටවල වල මිනිස්සු අපිට hina වෙනවා රටටම ඒකයි. දැන් ඒක ගෙදර නැත්තම් ඔබතුමාගේ වෙන කෙනෙක්ම නෑනේ ඔය කිරිදිරනේ. ළඟම හිතවත්කමක් තියෙනවනේ. බය වෙලාද? නේද? ළඟම හිතවත්කමක් තිබුණා. නෑ ඉතින් ඇත්තටම මට එන වෙලාවෙ නම් ලොකු වේදනාවක් තිබුණා මේ ඊර වෙච්ච සිද්ධිය ගැන. දැන් ඉතින් ඒක සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ. එහෙම නොවෙනව නම් හොඳයි මින් ඉදිරියට ඇත්තටම. මේ රට අපි ලස්සනට හදා ගන්න ඕන. ඉතින් මේක දේශපාලනයේ හින්දා අර පැත්තට මේ පැත්තට තල්ලු කරන්නේ නැතුව මේ ජනාධිපතිතුමා ලැබුවම අපි මේ අක්‍රමිකතා නොවෙන්න. මොකද ඕවනේ අපි හැමදාම කිව්වේ. ඒක හදාගමු සිස්ටම් එක. ඔබතුමාට ආයි දිනයක් දුන්නේ නෑ. හරි. ප්‍රශ්න ඉවරයි නේ? බොහොම ස්තුතියි. හරි. thank you. නේ.